මගේ නම මොකද්ද? පාතිමා ජරීනා. මහත්තයාගේ නම? ජෙරට් පෙනාඩු. මහත්තයාව හම්බුනේ කොයි කාලේ වගේද? දැන් අවුරුදු 22ක් එනවා. මහත්තයා ඉස්සෙල්ලාම ආදරේ කියලා ආපු දවස මතකයිද? නෑ මහත්තයා මම මානසික බේත් බිව්ව නිසා මතක නෑ. මහත්තයාට ගොඩක් ආදරේද? මගේ මහත්තයාට පණරෙන් ආදරේ. මගේ ඇස් දෙක නැති වුණොත් ඒත් මට ඇස් හතරක් තියෙනවා. මගේ මහත්තයාගේ ඇස් දෙකත් එක්ක. මාව තනි කරලා එක වේලක් කරින්නේ. ඔයාට තමයි මේ ලෝකේ ලස්සනම මහත්තයා ඉන්නේ දන්නවද? මම හොඳටම දන්නවා. මෙයාගේ හැඩරුව ඔයාගේ ඔළුවේ තියෙන්නේ මොන වගේද හිතේ තියෙන්නේ? එයාගේ රූපයයිල මගේ අතවත්තේ තියෙනවා. සයිඩ්ල මට වඩා ටිකක් උසයි. පාටයිල සුදුයි. කොණ්ඩේ ඉදිලා රැවුල ඔළුව මේ ඉදිලා රැවුල ඉදිලා මම ආගිය කරනවා නේ. නෑ ඔක්කොම ගෙදර ගිහලා දෙන්න බෝනස් නත්තල් දීමුලා ඒ සිංහල ඔක්කොම කීනේ විතරයි නේ වෙලාවට. ඊට පස්සේ බත් කනකොට මට කවන්නේ ඔයානේ. සපත්තු සරප්පන්නක් ඇඩ්නවා කියලා විසි කරා මගේ ගෑණිනේ මාත්‍යා මම කොහොමද පාර දාලා යන්නේ මාත්‍යා. අතපහත නැතු ගල්ම කුකාරේ හරි තියාන මම යනවා මගේ ගෑණිනේ මම පාර දාලා යන්නේ මාත්‍යා කාටවත් කරදරයක් කියලා වෙන්නේ. මං කියන්නේ රැට ගියන්ට මම වස්තු ඉල්ලන්නේ තට්ටු තුනේ දෙකේ ගියක් ඉල්ලන්නේ මං කියන්නේ මට ඉතන මගේ පවුලක පණ ටික ගියා නම් ඒක තමයි මට දෙයියෝ දෙන ලොකම gift එක මොකද මට මේව දාලා මැරෙන්න බෑ මට බලා ගන්න කවුරුත් නැහැ මං කියන්නේ දෙයියන්ට මට කිසිම වස්තු මුකුත් රාජ සපත් මට ඉතන මගේ පවුලක පණ ටික ගියා නම් ඒක තමයි මට දෙන ලොකම gift එක දෙයියෝ ඒ ඇති මාත්‍යා ඒක මට සෙන්සිලි මැරෙන්න පුළුවන් කියන්න බලන්න මහත්තයාට ආදරේ කියලා. මගේ මහත්තයාට මගේ පන්ටත් වඩා මගේ ආදරේ. මගේ මහත්තයා මට ඒකට කියන්නේ ආදරේ වචනේත් මට මදි මහත්තයා මගේ කියන්නේ. ඔන්න සිංහලෙන්ම කිව්වා. ඒ වචනේත් මට මදි ඒ තරමට මගේ ආදරයක් නෙමෙයි මහත්තයා ඒක මහා සාගරයක්. ඒක ආදරයට වංචා කරන මිනිස්සු ඉන්න කාලේ මේ වගේ ආදරයට ආදරය කරන මිනිස්සු හැමෝටම සුබ ආදරවන්තයන්ගේ දවසක් වේවා. මින්මතු මං පෙත මලින් සතන් නෙමි ලතවුල් සුබී නැසෙනසේ පමණක් නොවේ සංසාරේ උපදින මතු සංසාරේ